මේ අමිලසගේ ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. එතුමා දැන් වසර කිහිපයක සිට ආරම්භ කරපු වැඩසටහන ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. මේ ඉන්නේ මගේ දුව. ඉතින් ඇත්තට මම දැඩි විශ්වාසකින් තමයි මගේ දුවව එතුමා හා සම්බන්ධ කරන්නේ. ඇත්තටම ජපන් යන එක ගැන මම අද ගොඩක් දේවල් මේ වැඩසටහනේ ඉගෙන ගත්තා. අද ටස් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් තිබ්බ සෙමිනාර් එකට සහභාගී වුණා. ඒකෙන් අපි ජපානය ගැන දන්න ගොඩක් දේවල් දැනගත්තා. ට්‍රස් ඉන්ටර්නැෂනල් එකේ අද වැඩසටහන දැනගත්තේ Facebook එකෙන්. ඇත්තටම මම මාව දැනුවත් කරලා මෙහි කට්ටිය මම එනකොට මම දැනන් හිටියේ නෑ ඇත්තටම මේ වගේ දෙයක් අද මෙතන වෙනවා කියලා. ඇත්තටම ජපන් යන එක ගැන මම අද ගොඩක් දේවල් මේ වැඩසටහනෙන් ඉගෙන ගත්තා. ඇත්තටම ලොකු දැනුමක් ලැබුණා ජපන් යන එක ගැන අද දවසේ තිබ්බ වැඩසටහන. අද ටස් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් තිබ්බ සෙමිනාර් එකට සහභාගී වුණා. ඒකෙන් අපි ජපානය ගැන දන්න ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම මට ෆ්‍රී එයාර් ටිකට් එකක් වින් කරන්න අවස්ථාවක් හම්බුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. අද දවසේ මේ ගොඩක් මම දේවල් දැනගත්තා ජපන් ගැන. ඉතින් මට කියන්න තියෙන්නේ හැමෝටම මේ ට්‍රස් ඉන්ටර්නැෂනල් එකෙන් මේ ජපන් කෝස් එක කරලා ඉල්ල ස්ටුඩන්ට් නීති වලින් ජපන් යන්න කියලා ඉල්ල ගොඩක් දේවල් කියලා දුන්නා. අද ජපන් ගැන දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා. අපේ සර් කියලා දුන්නා. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ ඉතින් ජපාන් යන්න නම් ට්‍රස් ඉන්ටර්නැෂනල් තමයි කියන්නේ. හරි, අපි අද පැමිණියේ නාවලපිටිය සිට. අතර මම මගේ දුවත් සමග අද ඒ අමිල සර්ගේ සම්මන්ත්‍රණයට තමයි සහභාගී වුණේ. ඒක ඉතාමත් සතුටුදායක දවසක් අද. ඉතින් එතුමා කෙරෙහි අපි වැඩි විශ්වාසයෙන් තමයි මේ ස්ථානට සම්බන්ධ වුණේ. ඉතින් එතුමාගේ වැඩසටහන සම්බන්ධව අවස්ථා කිහිපයකදී අපි තොරතුරු සොයා බලපුවාම මම හිතන්නේ රටේ ගත්තාම බහුතරයක් තියෙන්නේ ව්‍යාජ ආයතන තමයි බොහොමයක් දක්නට ලැබෙන්නේ. ඉතින් එහෙම තියෙන අවස්ථාවක මේ අමිලසගේ ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. එතුමා දැන් වසර කිහිපයක සිට ආරම්භ කරපු වැඩසටහන ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. මේ ඉන්නේ මගේ දුව. ඉතින් ඇත්තට මම දැඩි විශ්වාසකින් තමයි මගේ දුවව එතුමා හා සම්බන්ධ කරන්නේ. ඒ අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු ඒ සම්පූර්ණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අමිලස පෙනී සිටිනවා කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙම ආයතන අපි තෝරාගත්තේ. ඉතින් මම අනිත් අයගෙනුත් ඉල්ලීමක් කරන්නේ මේ අමිලසගේ ඒ ජපන් වැඩසටහන හා සම්බන්ධ වෙලා ඔබගේ අනාගත සිහිනයන් සැබෑ කර ගැනීම සඳහා ඔහු එක් වෙමින් තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න නම් තියෙන එකම තැන මම හිතන්නේ මෙතන තමයි තැන. අද දිනත් තාමත් සාර්ථක වැඩසටහනක් පැවැත්වුණා. ඉතින් අපි සතුටු වෙනවා. එතුමා මම හිතන්නේ බොහොම අවංකවම මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන කෙනෙක්. බොහොමයක් දෙනා තමන්ගේ පෞද්ගලික අභිමත ඉටු කිරීම සඳහා තමයි සහභාගී වෙන්නේ.
නමුත් මෙතුමා එහෙම එකක් නැහැ. තමන්ගේ ඒ තියෙන වසර 22ක පළපුරුද්ද සාක්ෂාත් කරගනිමින් අනාගත දරුදරුවන් වෙනුවෙන් ඉතාමත් වටිනා මෙහෙයාවක් කරන ආයතනයක් විදිහට මෙම ට්‍රස්ට් ආයතනයට අපි ඉතාමත් අවංකව අපගේ අවංක ආදරය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම එතුමාගේ ඉදිරි කටයුතුත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමගන්න බොහොම ස්තුතියි. ඇත්තටම මේ අවස්ථාව මට හම්බුලේ සම්බුනේ මං දැනුවත් කරේ මාගේ අඳුරන එක්කෙනෙක්. ඉතින් මං හිතනවා අද දවසේ මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම ගැන මට මේ ලැබුණු ලොකු මේ අවස්ථාවක්. ඒකින් ගොඩක් දේවල් දැනගන්න හම්බුණා මේ ආයතන ගැන. ලොකු විශ්වාසයක් ඇති වුණා. ඉතින් මං හිතනවා මගේ ගමන මං සාර්ථක කරගන්නට හොඳම තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ මං ඇත්තටම බලාපොරොත්තුෙන් ඉන්නවා හොඳ දෙයක් වෙයි කියලා. මොකද මේ මං කලිනුත් ගොඩක් try කරා වෙන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වුණාට මට ගොඩක් කාලය ගත වුණා මේ වැඩ කරගන්න. ඒ හින්දා මගේ ඒ තිබ්බ මේ උත්සාහයත් මට ඒකම නැති වෙලා ගියා. ඒ හින්දා මං හිතනවා මං අද ඇවිල්ලා මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙලා මට හම්බෙච්ච හොඳම තැන තමයි කියලා. මොකද මට ලොකු විශ්වාසයක් ඇති වුණා කියපු දේවල් එක්ක. ඒ හින්දා මං මේ ඉදිරියට වැඩ කටයුතු කරගන්නත් මේ ආයතන සමග සම්බන්ධ වෙලා මගේ ඉදිරි ගමන සාර්ථක කරගන්නට මං කටයුතු කරනවා. ඇත්තටම අද දවස කියන්නේ මේ ඇත්තටම ලොකු අවස්ථාවක්. මම මේක බල හිටපු අවස්ථාවක්. කීප තැනකට ගිහිල්ලා අද තමයි හරිම තැනට ආවේ. ඉතින් මෙතනින්ම ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තු. මම තවත් ඉන්න අයට කියන්නේ මේ ආයතනය තමයි හොඳම ආයතනේ ජපන් යන්න.